මේ පින්නතුන් ජීවිතේ ලබන විශේෂම දේ තමයි තමගේ ජීවිතේ පින්නස් කරගන්න. මේ පින්නස් කරගන්න අපිට කියලා දුන්නේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මාත් එක්කම නැවත සැරයක් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු මගෙත් එක්කම එකවරම සරණාගමනේ නමෝ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු පංචශීලයේ සමාදන් වෙන්න මං කිව්වාට පසුව උදේට හඬ නගලා කියන්න පංචශීලයේ තමන්ගේ ජීවිතේට ආරක්ෂාවක් රැකවරණයක් ඒ අර්ථ මෙනෙහි කරමින් පංචශීලයේ සමාදන් වෙන්න මා කිව්වාට පසුව කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද
පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා වාසනාව වේවා සාදු 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 පෙළුවන් වදිමු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාධක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාධක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාධක සංඝෝ භගවතෝ සාධක සංඝෝ යදිදං තත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සති මාත් එක්කම කියන්න නමස්කාර වේවා බුදුරුවනට සම්දා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සම්දා සදයම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සම්දා මා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සම්දාති සරණ සරණ යමි සාදු 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 හොඳයි වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ පින්වතුන් අද ඔබේ දෑතින්ම ඔබේ දෙනෙතින්ම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ඒ සර්වඥ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරගත්තා. ඒ වගේම උතුම් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරගත්තා. දැන් ඔබට මොනවද හිතෙන්නේ? ඔබ ධාතුන් වහන්සේලා වන්දනා කරේ ඔබ ශ්‍රද්ධාවෙන් නම්. ඔබ වන්දනා කරනකොට ඔබට හිතින්න ඕන යම් කිසි අරමුණක්. මොනවද ඔබට හිතන අරමුණ? භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා වැඳලා පැත්තකට වුණාද? යම් දෙයක් කරනකොට අපේ මනසේ තැන්පත් වෙන්න ඕන ශ්‍රද්ධාවක්. යම් කිසි දෙයක් කරනකොට ඒකේ මූලික අරමුණ අපි හිතට ගන්න ඕන. මේමයි ඒක කරන්නේ. ගෙදරින් පිට වෙනකොටම මම යන්නේ භාග්‍යතුන් වහන්සේ දැක බලා ගන්න. පියවරක් පාසා අන්නේ චේතනාව තියෙන්න ඕන. මම යන්නේ උතුම් රහතන් වහන්සේලාගේ දැක බලා ගන්න. පියවරක් පාසා ඒකයි හිතට යන්න ඕන. මල් ගහක් ළඟට ගිහිල්ලා මල් ගහේ මල් ටික නෙලනවා. මල් ටික නෙලනකොට මොකක්ද හිතන්නේ? අනේ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා, උන්වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උදෙසා මම මේ මල් නෙලාගෙන පූජා කරන්න යන්නේ. ඔබ දන්නවා, අහලා ඇති, එක්තරා අම්මා කෙනෙක් හිටියා. මේ අම්මා සෑරජානන් වහන්සේ නමක් වන්දනා කරන්න යනවා. කොහොමද යන්නේ මේ අම්මා? අම්මට මල් නෑ හොයාගන්න. තිබුණා වැටකොළු වැලේ මල් කීපයක්. අන්න මල් ටිකක් ගත්තා. මල් දෙක තුනක්. ඇවිත් ඒ සෑරජානන් වහන්සේට කියලා වන්දනා කරනවා. මේ මල් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නා වූ ඒ උතුම් සෑරජානන් වහන්සේට පූජා කරමි, පූජා වේවා කියලා අන්න මල් ටික වන්දනා කරා. අම්මා වයසයි, මරණයටපත් වුණා. අම්මගේ හිතේ නිතරම දෝංකාර දෙනවා. මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා වැටකොළු මල් කීපයක් පූජා කරගත්තා. මේකයි මැරෙන මොහොතේ අම්මගේ හිතේ තිබුණේ. ඔබටත් ජීවිත මේ පින්කම, මේ පින්කම හිතේ තියාගන්න පින්නතුනි. මේ පින හිතේ තියාගන්න. ගෙදරට යනකම් විශ්වාස නැහැ ඔබටත් අපටත්. එදා මේ අම්මා මැරිලා ගියේ දිව්‍ය ලෝකේ දිව්‍යාන් කුමාරයෙක් වෙලයි ඉපදුනේ. අපි මේවා හොතට හිතන්නේ නැති නිසා අපට යම් කාරණා මතුවලා එනවා නේද? එහෙනම් කොහොමද අපි මල් කඩන්න ඕන? සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අද පටන් ගත්ත මේ වන්දනාව උතුම් පොය දින දක්වා ඔබට වන්දනා කරගන්න පුළුවන්. එන්න, හෙටත් එන්න, අනිද්දාත් එන්න, සෑය හදනකම්ම එන්න. සෑය තුල දැන්පත් වෙන මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනකම්ම එන්න. ඔබේ ඔය දහඩිය බිඳුවක් ගානේ ඔබට කුසල් දාම් පින් රැස් වෙනවා පින්නතුනි. පින් රැස් වෙනවා. මේ දැන් පටන් ගන්න දේ
අවසානයක් දකින්න චේතනාවක් ඇති කරගන්න මේ මොහොතේ ඉඳලාමයි. ගෙදරින් එන්න මල් පාන් සුවඳ දුම් අරගෙන මං යන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න. මම යන්නේ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහ ශ්‍රාවකයන් වහන්සේලාට උපස්ථාන කරන්න. මේ කාරණා ටික ඔබේ හිතේ දරාගත්තොත් ඔබට හිස්සතින් ගමන යන්න නෙවෙයි සම්පූර්ණයෙන්ම ඔබේ හිත සම්පූර්ණ ජීවිතයකට පරිවර්තන වේවි. එහෙම වේවි නේද? එහෙනම් අද ඉඳලා වැස්ස හිතන්න එපා. අවුව හිතන්න එපා. මේ සෑරජානන් වහන්සේ තුල මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනකම් මගේ පණකෙන්ද යනකම් මං උපස්ථාන කරනවා කියන චේතනාව මේ සෑම දිනාගේම මනසේ තැන්පත් කරගන්න. අන්න ඔබට මේ සෑරජානන් වහන්සේ දිහා බලබලා සතුටු වෙන්න පුළුවන්. ඔබ කරපු පින් බලබලා ඔබ යම් කිසි මොහොතක සුගති ලෝකයකට ගියොත් එහෙම නැවත ඇවිල්ලා මං උපස්ථාන කරපු සෑය මම වන්දනාව කරනවා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබ දන්නවාද අද මහා රුවන්වැලි මහා සෑය ඉදා කරපු ඉදා හිටපු සෑයට උපස්ථාන කරපු සෑම දෙනාම ඇවිල්ලා වන්දනා කරනවා. ඔබ දන්නවද ඒක? ඔබ දන්නවද ඒක? ඕ පින්නතුනි, ඒ පින්නතුන් නිතර ඇවිල්ලා ඒ අයට පින් රැස් කරගන්න උපයෝගී වුණේ උතුම් රුවන්වැලි මහා සෑයට. අද දිව්‍යාංගනාවෝ දිව්‍ය කුමාරයෝ දිවිවරු ඇවිල්ලා වන්දනා කරනවා. ඒ අය අපි වගේම මනුස්ස ලෝකෙ හිටපු උතට සිල් ගුණ දම් පුරපු අයයි නැවත ඇවිල්ලා වන්දනා කරන්නේ. ඒ නිසා හිස් බවක් නෑ මෙතන, පරිපූර්ණ බවක් තියෙන්නේ. ඒ නිසා ඔබ නිතර මේ උතුම් රහතන් වහන්සේලා තැන්පත් කරන මේ අපගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන සෑයට නිතර උපස්ථාන කරන්න එන්න. මම පොඩි කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ එක්තරා පුද්ගලෙක් හිටියා. හරි අහිංසකයි. උපාසකෙක් කිව්වට කමන්න. උපාසකෙක් තමයි යා. එයාට දරුවෝ දෙන්නෙක් හිටියා. කුඩා දරුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් අත දරුවේ, එක්කෙනෙක් පොඩ්ඩක් ඇවිදගෙන යන දරුවෙක්. මේ කෙනාගේ නම පිටුතුන් අහලා ඇති මේ පින්නතුන්. සුමන කියලා අහලා තියෙනවද? මේ සුමන කියන කෙනා රැකියාවට කළේ අපේ බිම්බිසාර රජතුමාට සෑම දාම මල් නැලි 8ක් ගානේ අරන් යනවා. නැලි 8ට මෙයාට කහවණු 8ක් ලැබෙනවා. මෙච්චරයි මෙයාගේ ආදායම. එදා රජමාලිගාවට මෙයා මල් අරන් යන්න එනවා. දැන් මේක දීර්ඝ කාලයක් කරගෙන එනවා. එදා මල් අරගෙන හිස තබාගෙන මේ සුමන මල් කාර්යා දැන් එනවා රජගහනුවර වීදියේ. එදා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වීදියේ වඩිනවා. ඔබට අද දැක ගන්න ලැබුණොත් ඔබ කොච්චර සන්තෝෂ වෙයිද? එදා මේ මල් කාර්යයට සුමන මල් කරුට උතුම් සතුටක් ඇති වුණා පින්නතුනි. පින කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එදා මේ සුමන මල් කාර්යයකට බුදුරජාණන් වහන්සේ වඩිනවා. ෂඩ් වර්ණයෙන් බැබලි වඩින්නේ. මොනවද ෂඩ් වර්ණ කියන්නේ? නිල්, කහ, රතු, මේ ආදී වශයෙන් මල් අස්වන්න විහිදුවමින් ඉන්නේ.
භාග්‍යවතුන් වහන්සේ නැවත එවෙන් සිදුවීම් කරන්නේ. එතා මේ සිදුවීම සිදු වෙනවා. අර සුමන මල්කරුට යහපත් චේතනාවක් ඇති වෙනවා. චේතනාව ඇති වෙනකොට ඒ එක්කම අනිත් පැත්තට යනවා එයාගේ හිත. එයා හිතනවා දැන් මට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕන. උන්වහන්සේට උපස්ථාන කරන්න මොනවද දෙන්නත් ඕන. නමුත් මංගාව තියෙනවා මල් නැලි 8ක්. මම මල් නැලි 8 දුන්නොත් මම බුදුරජාණන් වහන්සේට පූජා කළොත් රජතුමා කෝප වේවි. ඔබටත් හිතෙන්නේ මේ විදිහට. හිතෙනවා. රජතුමා මට දඬුවම් කරાવી. මගේ හිත උනත් ගසා දාවි. සුමන මල්කාරයාට හිතෙනවා. ඒ සියල්ලම අභිබවා යනවා ශ්‍රද්ධාව කියන තුන. ශ්‍රද්ධාව මත ඒ සියල්ලම යටපත් වෙනවා. රජතුමා මාව මෙරුවක් කමන්නේ, දඬුවම් කරක් කමන්නේ. මම භාග්‍යතුන් වහන්සේ උදෙසා දැන් භාග්‍යතුන් වහන්සේ එනවා මකට මෙයක් කිට්ටුවට ගියා. රජතුමා මොනක් කරත් මට කමන්නේ. ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. ඔබත් ඔබේ ගෙදර ඉඳලා මේ පුණ්‍ය භූමියට එනකොට මේකුත් ප්‍රශ්න ඇති වේවි. අපි ජීවිතවල හැල හැප්පීම් මත ජීවත් වෙන අපට ඒවා සිද්ධ වෙනවාමයි. නමුත් අපේ සිතුවිලි ඔස්සේ අපි පැකිලෙන්න හොඳ නැහැ. අපි යන්නේ සෑයට උපස්ථාන කරන්න නම්, ධාතුන් වහන්සේලා වන්දනා කරන්න යන්නේ නම් ඒක තමයි තියෙන්න ඕන බලවත් විදියට. අන්න ඒක බලවත් වුණොත් ඔබේ ශ්‍රද්ධාව paludu වෙන්නේ නැහැ පින්නතුනි. ඒක තමයි ඔබේ බලවත්ම ශ්‍රද්ධාව. මම ශ්‍රද්ධාව ගැන පොඩි කාරණාවක් කියන්නම්. අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ එක්තරා සැඩොල් අම්ම කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. සවැත් නුවර ඉඳලා යොදුන් 45ක් තියෙනවා ඒ අම්මා ඉන්න තැන. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නවා අද දවසේ මම කාටද පිහිට වෙන්න ඕන කියලා. ඉදාර අම්මා ගාවට එනවා. ඒ අම්මා අවදාවත් බුදුරජාණන් වහන්සේවත් සත්‍ය මා සංඝයාවත් දැකලා තිබුණේ. තමන්ගේ පාඩුවේ ගෙවල් වලට වෙලා ඉපදුනාට වැනි හිටපු කෙනෙක් වගේ අම්මා හිටියේ. එහෙම කිව්වට කමන්නේ. මේ අම්මා ගැන කරුණාව දැඩිව පිහිටියා අපේ බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ යොදුන් 45 කිලෝමීටර් 450ක් වැඩිනවා අහසින් වඩිනවා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක. මේවා ඔබේ හිතට ගන්නකොට මේ කාරණා තුල තියෙන ධර්මයෙන් විතරක් ගන්න. මෙතන තියෙන ශ්‍රද්ධාව මතුවලා ඉන්න දෙයක්. එදා මේ අම්මා එන මගට බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඉස්සරහාම හිටගත්ත ඇවිල්ලා දන්නේ නෑ මේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. පින්වතිය මේ වැඩ ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකේටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැක බලා සතුටු වෙන්න කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා පින්වත් මෑණියනි වන්දනා කරගන්න මේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. අම්මා හිටගෙනයි බලාගෙන හිටියේ. නැවතත් අම්මාගේ ශ්‍රද්ධාව මතුවලා ඇවිල්ලා ධන බිම ගහලා සිරිපතු පටන් කීසා ධාතු දක්වා උතට දැඬුවා. අන්න ඇති වුණා ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා පින්වත් ආනන්ද දැන් අපි යමු.
දැන් අපි යන් වැඩියා අම්මට මොකද උනේ? අම්මා එදා පැටියෙක් දාපු වැසියක් ඇවිල්ලා අම්මට ඇනලා අම්මා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ දිව්‍ය ලෝකේ දිව්‍ය කුමාරයෙක් වෙලා උපදිනවා. මොකද්ද තිබුණේ? ශ්‍රද්ධාව. කිසි දෙයක් තිබුණේ නැහැ. පින්වතුනි, ඔබත් ඔබේ ජීවිතේට පළවෙනියෙන් නැති කරගන්න ඕන පළවෙනිම කාරණාව තමයි ශ්‍රද්ධාව මත පිහිටලා තමයි මේ සෑම දෙයක්ම ඔබට සිදු වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවම ඔබේ ජීවිතේට සකස් කරගන්න උත්සාහ කරගන්න. එදා මේ සුමන මල් කරු මොකට මොනවා වුණත් කමන්නේ කියලා මල් නැලිය දෙකක් අතට අරගෙන මේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තට ඉසිකරනවා, ඉසුරුවා හරිනවා. මේ මල් නැලි දෙක සමර්පිච්ච මල් වියනක් වගේ භාග්‍යතුන් වහන්සේගේ සිරස මත පිහිටනවා, සිරසට යලින්. මෙයාට සතුටු කඳුළු වැක්කිරෙනවා සුමන මල් කාර්යයට. ඔබටත් අපිටත් අන්නේ ශ්‍රද්ධාව මත පිහිටලා අද දවස පුරාවටම ඔබ ගෙනාවනම් මල් ප්‍රමාණයක් ඒ මල් මේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරගත්තා. ඒ උතුම් රහතන් වහන්සේලා උදෙසා පූජා කරගත්ත කියලා හොඳට ශ්‍රද්ධාව මත පිහිටන්න. පින්වතුනි, දෙවනි සැරේටත් මේ සුමන මල් කරු තවත් නැලි දෙයක් අරන් දකුණු පැත්තට විසිරුව හරිනවා. දකුණු පැත්තේ මල් වියනක් මල් වැල් විදියට පතිත වෙනවා. තවත් නැලි දෙකක් ගත්තා, වම් පැත්තට විසිරුවුවා. වම් පැත්තේ මල් වැල් වගේ ලස්සනට පිහිටුවා. අනිත් ඉතුරු මල් නැලි දෙකක් ගත්තා, පිටිපස්සට විසිරුවුවා. පිටිපස්සේ දැන් මල් වියනක්. මතකට ගන්න, ඔබ හොඳට හිතට ගන්න මේ කාරණා ටික. ඔබත් හිතන්න, අනේ මම මගේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරපු මල් මෙවැනි වියනක් මත පිහිටාවා කියලා ඔබත් හිතන්න පින්වතුනි. එදා සුමන මල් කාර්යයට ඉවසුන්නේ පුතුම්ම ගලාගෙන යනවා ශ්‍රද්ධාව. බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, වේරුවනාරාමයට යනකම්ම මල් වියන යනවා. භාග්‍යතුන් වහන්සේ කොයි තැනක හරි නැවතී සිටිනවා නම් මල් වියනත් ඒ විදිහට නැවති ගමන් ගියා. එක මලක්වත් බිමට වැටුනේ නැහැ. මේ ආරංචිය පින්වතුනි ගියා රජතුමාට. රජතුමාත් ඇවිල්ලා බැලුවා මල් වියනදී භාග්‍යතුන් වහන්සේ වඩිනවා. මේ සුමන මල් කරු ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ භාර්යාවලාගේ තියෙනවානේ එක දේවල්. මොකද අද කොමල් රජතුමාට මල් ගෙනාවේ නැද්ද? මං ඒක භාග්‍යතුන් වහන්සේට පූජා කළා. මේ බිරිඳට ශෝකයක් දැනුණා. නමුත් මේ භාර්යාව හරි පින්වන්තියක් පින්වතුනි. අල්ලගත්තා කුඩා දරුවගේ අතින් අනිත් දරුවා වඩා ගත්තා. දුවල ගියා බිම්බිසාර රජතුමාට. වන්දලා කියනවා, ස්වාමීනි අපේ ස්වාමියා ඔබට අදගෙන ආපු මල් ගෙනාවේ නෑ. ඒක භාග්‍යතුන් වහන්සේට පූජා කරා. ගැත්තන්ට අනුකම්පා කරන්න, යම් කිසි වැරද්දක් වුණා නම් අපට සමාව දෙන්න කියලා භාර්යාව ගිහිල්ලා රජතුමාට වන්දනා කරලා කියනවා. රජතුමා කියනවා, පින්වත් නැගණියන් කියලා කතා කරේ රජතුමා. පින්වත් මෑණියනි කියලා කතා කරේ රජතුමා. මට ගෙනාපු මල් භාග්‍යතුන් වහන්සේට පූජා කරා නම් මමයි මේ මල් පූජා කරන්න හිටියේ. ඔබේ ස්වාමියායි මල් පූජා කරා නම් ස්වාමියා විශාල දෙයක් කරලා තියෙනවා.
ඔබ පසුතැවෙන්න එපා. සතුටු වෙන්න. රජතුමා වශයෙන් මමත් සතුටු වෙනවා නම් ඔබත් සතුටු වෙන්න කියලා අර භාර්යාව සතුටු කරලා ගෙදර ඇවිල්ලා. දැන් මේ සිදුවීම බිම්බිසාර රජතුමා භාග්‍යතුන් වහන්සේට කියනවා ගිහිල්ලා. ස්වාමීනි අර සුමන මල්කාරයා මට නැලි 8ක් ගේනවා මං කහවණු 8ක් දෙනවා යාට. නමුත් ස්වාමීනි අද ඒ පින්වතාගේ පින මෝරලා ආවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද ඉන්න රජවරු වගේ නෙවෙයි පින්නතුනි. ඉතා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හරි සතුටුයි. මම මොහුට දෙනවා 80,000ක් ධනයක්. මම මොහුට දෙනවා මාර්ගයක් මාලිගාවක්. මම මොහුට දෙනවා ගම්වරයක්. මම මොහුව අතල්ලා මේ රාජ්‍යයේ මේ රාජධානියේ ප්‍රධාන සිටුවරයා කරනවා. බුදුරජාණන් වහන්සේට කියන්නත් ඉස්සෙල්ලා මෙයා ඒ කටයුතු කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකේ ඊටම සිදුවෙන දෙයක් රජතුමනි. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද සුමන මල්කරු අද සිටු තරණතුළු පමණක් නෙවෙයි මීට කල්ප ලක්ෂයකට පමණ පෙර පසුව මෙතනින් පස්සේ කල්ප ලක්ෂයකට පස්සේ සුමන නමින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. බලන්න ඔබ අපි කරන පින්වල බලවත්කම ඇති වෙන්න නම් මේ කරන සෑම දෙයකම ඔබ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව මත පිහිටලා කරන සෑම කාරණාවක්ම සෑම දිනාටම යහපතක් සිදු වෙනවා. මේ කාලේ හැටියට සෑම දිනාගේම මනස එක එකක් අරමුණු කරලා ගියා. ඔබ හිතන්න මම කරන දේවල් වලින් මම මේ ජීවිතේ ලබන්නේ ගොඩාක් මහන්සි වුණා. මම මනුසාත්මේ ලබවුවේ සුළු කාලයකට අවුරුදු 50 60 70ක් වැඩි සුළු කාලයකට මම ආවේ. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අපේ ජීවිතවලට පින් රැස් කරගත්තේ නැත්නම් මොනවද පින් සිවිත පුණ්‍ය ක්‍රියාවන් අපි ඇති කරගත්තේ නැත්නම් දන් දීලා සිවිතකල බණ භාවනා කරලා අපි මේ දේවල් අපි හරියට මේ ජීවිතේට කරගත්තේ නැත්නම් අපිට මෙතනින් පල්ලෙහාට යන්න සිද්ධ වුණොත් දීර්ඝ කාලයක් කල්ප කෝටි ගාණක් සසරේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ආපු ගමනේ අවුරුදු 60 70 වසරේ අපි යම් කිසි පුණ්‍ය ධර්මයක් අපි කරගත්තා නම් ශ්‍රද්ධාවෙන් යුතුව එය බලපානවා අපිට ඉහළට යන්න ලැබුණොත් අපට එදාර උපාසක අම්මා ගියා වගේ මල් 3ක් පූජා කරලා අම්මා ගියා නම් අපි ජීවිත කාලයම අපි ඒ වෙනුවෙන් කැපවිලා අපේ ජීවිතය බුදුරජාණන් වහන්සේ උදෙසා මා ශ්‍රී සද්ධර්මයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා අප කැප වුණා නම් අපට ඒ ගමන යන්න පුළුවන්. ඒ නැත්නම් පින්වතුනි හුදට ඔබ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ වගේම තමයි පින්වතුනි මොනවද ඔබ වන්දනා කරේ ධාතුන් වහන්සේලා. කොහොමද මේ ධාතුන් වහන්සේලා අපට ලැබුණේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේ 45 වතාවක් පුරාවට ඔබ අපේ සියලු දෙනා වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේ කැප කරලා සසරෙන් නිදහස් කරගත්ත නොවේ එකම ශාස්ත්‍රඥ වහන්සේ නමක්වත් නැහැ. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි අපිව මේ සසරෙන් නිදහස් කරන්න තාමත් ශ්‍රී සද්ධර්මයේ පවතින මේ වකවානුවේ අපේ ජීවිතවලට පින්දස් කරගන්න ඕන. ඔබ හිතන්න පුළුවන්
අත අපිට බුදුරජාණන් වහන්සේ දැක ගන්න නැහැ නේද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිරිනුවන් මංචකයේදී පින්වත් ආනන්ද මං අත පිරිනුවන් පෑවට පස්සේ ඔබට ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඔබටත් මේ සෑම සියලු දෙනාටම ශාස්ත්‍රූන් වහන්සේ නමක් නැති වේවි කියලා. නමුත් පින්වත් ආනන්ද බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තාම තියෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයත් මේ විනයත් ශාස්ත්‍රූන් වහන්සේ ඇටියට තබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා තමයි මේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී මුක බුද්ධ වචනේ ඇලපිල්ලක් පාපිල්ලක් කර අපි මේ පිළිසිතුව ඔබට කියලා දෙන්නේ ඒ ශ්‍රී සද්ධර්මයයි පින්නතුනි. එහෙමනම් අද අපිට ධාතුන් වහන්සේලා ලැබුණේ බුදුරජාණන් වහන්සේ මේ 45 සතක් පුරාවට අප වෙනුවෙන් මහා කරුණාවෙන් වැඩ සිටියේ භාග්‍යතුන් වහන්සේ කුසිනාරාවේදී පින්වන් පාල අධිෂ්ඨානයක් කරනවා. මාගේ ධාතුන් වහන්සේලා විසිදී පවතින්න කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඊට ප්‍රථම දේශනා කළා තිබුණා. ඒ අපේ බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලා හිතුව ප්‍රථම බුදුරජාණන් වහන්සේ තමයි කවුද පින්නතුනි? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිර ගියේ නැහැ. ඒක ගණයක් වගේපත් වුණා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ විසිරුණා. කොච්චරක් විසිරුණාද? ද්‍රෝණාටක් විසිරුණා. නැලි වශයෙන් නම් 16ක් වුණා. අපි වන්දනා කරන්නේ ඒ ද්‍රෝණ 8න් ද්‍රෝණ 7ක්ම තබදිව වැඩ හිටියා. මේ පින්නතුන් කාල වේලාව අනුව කියන්නේ අවස්ථාවක් නෑ. ඔබට ඉස්සරහට දැනගන්න පුළුවන් මේ දේශනාව තව තවත් ඔබට ඇහෙනවා ඉස්සරහට. එදා මේ ද්‍රෝණ 8 රජවරු 8 දෙනෙක් අතර බෙදෙනවා. එක ද්‍රෝණයක් රාමගාමී තැන්පත් වෙනවා. ද්‍රෝණ 7ක් රජවරුන් අතර බෙදෙනවා. එක ද්‍රෝණයක් රාමගාමී තැන්පත් වෙනවා. ඒක පසු කාලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක ශ්‍රී ලංකා දීපේ තමයි මේ ධාතුන් වහන්සේගේ තැන්පත් වෙන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණා. ඒ නිසා තමයි රාමගාමී මේක තැන්පත් කළේ. රාමගාමීට ආපු ගම් වතුරක් හේතුවෙන් ඒ සෑය කැඩලා ගිහිලා ගිහිල්ලා අවසාන මොහොත වෙනකන් නම් නාග ලෝකේ තමයි මේ ධාතුන් වහන්සේලා තැන්පත් වුනේ. මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ඒ ද්‍රෝණ ධාතුන් වහන්සේලා තමයි අපේ ශ්‍රී ලංකාවේ දැන් වැඩ ඉන්නේ. තවත් ධාතුන් වහන්සේලා උපේ වාසනාවන්ත පින්වතුනි, උපේ වාසනාවට අපට තව ධාතුන් වහන්සේලා ලැබෙනවා. ඇයි මේකට හේතුව? බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. යම් දවසක ධාතු පරිනිර්වාණයක් සිද්ධ වෙනවා. මේ පිටුතුන් අහලා ඇති. මේ ධාතු පරිනිර්වාණයේදී මේ ද්‍රෝණ 8ම එකතු වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ඒ ද්‍රෝණ 8ත් ලලාට ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේලා 4 නමත් උරස් ධාතුන් වහන්සේලා දෙනමත් එක්ක නොබිදී තිබුණ ඒ 7 නමත් අර ද්‍රෝණ 7ක් තමයි අවසානයේ බුදුරජාණන් වහන්සේගේ සිරුරින් පිළිගුණේ දකින්න ලැබුණේ. ඒ ධාතුන් වහන්සේලා තමයි පින්නතුනි අද කොහේ තිබුණත් අද ධාතුන් වහන්සේලාට වන්දනා කරන එකම රට තමයි ඔබ අප මේ ජීවත් වෙන මේ පුණ්‍ය භූමිය. ඒ නිසා ඔබ පුත උත්සාහයක් ගන්න. ඔබට තව ධාතුන් වහන්සේලා ලැබෙවි. ඔබට වන්දනා කරගන්න. මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ පන්සලේ උනාට මේක ඔබේදී. මේක ඔබේ පින්නතුනි. ධාතුන් වහන්සේලා පන්සලේ තැන්පත් කරාට මේක ඔබේ.
ඇයි ඔබේ වෙන්නේ? ඔබ තමයි මෙතෙන් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට අප උපස්ථාන කරන්නේ. ඔබෙන් පස්සේ ඔබේ දූ දරුවෝ අප උපස්ථාන කරන්නේ. ඒ දූ දරුවන්ගෙන් පස්සේ තමයි දිගටම මේක පවතින්නේ. මේ පවතින්න නම් ඔබ සෑම මොහොතකම ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන් වලට යන්න, උන්වහන්සේලාට වන්දනා කරගන්න, ශ්‍රද්ධාව මත පිහිටන්න. අපට කොච්චර කාලයක් මේ විදිහට ධාතුන් වහන්සේලා වන්දනා කර කර ඉන්න සිද්ධ වෙයි දැන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ කවදා හරි මේ ධාතුන් වහන්සේලා සියල්ලම පරිනිර්වාණයටපත් වෙනවා. ඒක අතේ නෙවෙයි, අද හෙට නෙවෙයි, සෑහෙන කාලයක් ගියාට පස්සේ. හැබැයි ඒක ඉක්මනටම සිදු වේවි. ඔබත් මමත් මේ භාග්‍යතුන් වහන්සේට කළ යුතු උපස්ථාන නොකළොත්, මේ උපස්ථාන අපි නොකළොත්, උපස්ථාන නොකළොත් ඒ දේ සිදු වේ. මීට අවුරුදු 800කට ප්‍රථම මේ රුවන්වැලි මහා සෑය තිබුණේ පස්කන්දක්. ඔබේ අපේ වාසනාවට අද ඒ සෑය පමණක් නෙවෙයි, ගරා වැටිච්ච පස් පීවෙච්ච සියලුම සෑයවල් දැන් අපට වන්දනා කරන්න හිතෙනවා. සතුටු වෙන්න පින්වතුනි, බුද්ධ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඔබට ඒ සෑයවල් වල තුල තියෙන ධාතුන් වහන්සේලා දැක බලා ගන්න නොතිබුණත් ඔබ හිතා ගන්න, මේ තියෙන්නේ මගේ බුදුරජාණන් වහන්සේගේ, මේ තියෙන්නේ මගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් පැවතෙන්නා වූ අරහන්තක ධාතුන් වහන්සේලායි මේ වැඩ ඉන්නේ කියලා සතුටු වෙන්න පින්නතුනි. හිතට සතුටු වෙන්න. මේ ධාතුන් වහන්සේලා ඔබ හොඳට තැම්පත් කරලා ඔබේ ජීවිතයට පින් දැස් කරගන්න. සෑම මොහොතකම ඇවිත් ඔබේ මේ සෑය සජානන් වහන්සේට ඔබ අප උපස්ථාන කරන්න. ඔබ කරන පින ඔබ තමයි රැගෙන යන්නේ. ඒ නිසා අපි දීර්ඝව දේශනා කරන්න අවස්ථාව අපට නැහැ. නමුත් ඔබට ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නත්, උන්වහන්සේලා උදෙසා ගිලම්පස මල් පාන් සුවඳ පූජා කරගන්නත් අපි නොපසුබටව මේ දේවල් අපි කරගන්න ඕන. එහෙමනම් මේ පින්නතුන් තව ස්වල්ප මොහොතකින්, තව විනාඩි 5කින් 10කින් පමණ ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසා හොඳයි පින්වතුනි, හොඳයි අපි ඒ උතුම් භාග්‍යතුන් වහන්සේ උදෙසා, උතුම් රාතන් වහන්සේලා උදෙසා ඒ සකස් කරගත් ඒ සියලු පුණ්‍ය ධර්ම, ඒ සෝදමල් පහන් සියල්ලම පූජා කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙමනම් මේ පින්වතුන්ලා තේට ශ්‍රද්ධාවෙන් යුතුව ඒ කටයුතු කරන්න ලෑස්ති වෙන්න. දැයි සියලු දෙනාම හඬනගල සාදුකාරයක් පවත්වන්න.
එතකම දෙයට ශ්‍රද්ධාව මත පිහිටලා දැන් මම මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ උතුම් රහතන් වහන්සේලා උදෙසා මා විසින් තැන්පත් කළ අපි විසින් තැන්පත් කළ ඒ සියලු පූජාවන් පූජා කරගන්නවා මම මගේ ජීවිතේට මේ පූජාවන් වලින් රැස් කරගන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් මාගේ මේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් බවට පත් වේවා කියලා හොඳ අධිෂ්ඨානයකින් මාත් එක්ක තව සැරයක් සාදුකාරයක් පවත්වලා අපි ඒ සම්බුද්ධ පූජාව පවත්වමු සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාත් එක්කම කියන්නේ සාදු සාදු බුදු සාදු සාදු සදහම් නාම චින්තයි සාදු සාදු සංඝ රුවන වදින්ටයි සාදු සාදු තෙරුවන් දින්ටයි ගෞතම මුනි තුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සීවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 මම සදහම් වන්දිමි 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 සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි හොඳයි අපි මේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මා කිව්වට පසු මේ විදිහට කියන්නේ ඇසල සඳේ සඳ එළියෙන් නිකදායම බබලන්නේ දම්සක් හඬ පැතිරෙන විට සුතු බුදු රැස් මිහිදෙන්නේ
අපගේ ගෞතම මුනිතුන් දහම් සකයි පෙරලන්නේ යලිත් වරක් තුන් ලෝකෙට දහම් මැසයි උපදින්නේ දෙව්ලොව දෙවියෝ සතුටින් සාදුකාර දීන්නේ මුළු ලොව කම්පා කරමින් සතහම් හඬ පැතිරෙන්නේ පසුවග මහනුන් සතුටින් සවන් යොමා සිටිමින්නේ චතුරාර්ය සත්‍යය දැක බුදුහිමි අපි නම දෙන්නේ සාදු සාදු මං කිව්වාට පස්සේ මේ විදිහට යන්න ඒ භාග්‍යවත්තු වරන්තු ගෞතම නමෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කළසේක විතරාගී වූසේක විතදෝසී වූසේක විතමෝහී වූසේක සියලු අකුසල ධර්මයන් ප්‍රාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සිත කය වචනය සංවර කළසේක බුදුරජාණන් වහන්සේ අනන්ත සිල්ලතිසේක අනන්ත සමාධියතිසේක අනන්ත ප්‍රඥාතිසේක අනන්ත විමුක්තියතිසේක
අනන්ත විමුක්ති ඥාන දර්ශන තිසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයතාව බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු. මේ විදිහට කියන්නේ අට්ඨදෝනං චක්කුමතෝ ශරීරේ සත්තදෝනං ජම්බුදීපේ මයන්ති ඒකංච දෝනං පුරිස වරුත්තමංස රාමගාමී නාගරාජා මහෙන්ති යෝන අටකේ බුදු සිරුරේ තිබෙන්නේ සත්දෝනක් දඹදිව වැඩ ඉන්නේ එක්ද්‍රෝණක් උන්තම මුනි දුන්නේ නාරදවරු ඒවා නම දින්නේ ඒකායි දාතා තිතිමේහි පූජිතා ඒකාපන ගන්ධාරය පුරේමයියති කාලිංග රඤ්ඤෝ විජිතේ පුරේකං ඒකං පුන නාගරාජා මයන්ති එක් දලදාවක් දෙවිඳු වඳින්නේ ගන්ධාරේ වෙනකක් නම දෙන්නේ කලිගුපුරේ දලදා වැඩ ඉන්නේ නාරජු දලදාවක් නම දෙන්නේ තස්සේවතේන අයං වසුන්දරා අයං වසුන්දරා ආයාග සෙට්ට
සෙට්ටේහි මහියලංකතා එවං ඉමං චක්කුමතෝ සරීරං සුසක්කතං සක්කත සක්කතේහි මුනිදාතුන්ගේ තිත පැතිරෙන්නේ මිහිතලයම ඉන්නේ කලු කරන්නේ හැම දින මුනිදාතුන් වැඳ ගන්නේ සියලු දෙනාට පින් සිදුවන්නේ මාත් එක්කම කියන්න දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ මනුස්ස සෙට්ටේහි තතේච පූජිතෝ තං වන්දාම පංචලිකා භවිත්වා බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලභෝ දෙමුනා නිරිදුන් ධාතු පුදන්නේ නැනවත් උතුමන් ධාතු පුදන්නේ දෑත නලෙලෙ බැඳ අපි නම දින්නේ සාදු සාදු මහතුප වඳින්නේ කල්ප ගණන කිනි මුනිදු පන්නේ සම්බුදු යන නම ලොව පැතිරෙන්නේ සිත කය වචනය පහදා ගන්නේ සාදු සාදු මහතුප වඳින්නේ සාදු සාදු මහතුප වඳින්නේ සාදු සාදු මහතුප වඳින්නේ සාදු ඒ භාග්‍යවතු වරහතු ගෞතම නමෝ අපගේ සම්මා
බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් පිළියෙල කළා වූ මේ බබලන පහන් ආලෝකය පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුපිපුණු සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ පිරිසිදු ගිලන්පස පූජා කරමි පූජා වේවා මේ අෂ්ටපාන පූජාව පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාව බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් රාතන් වහන්සේලා උදෙසා පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාව ඉතා සද්ධාවෙන් යුතුව පූජා කරමි පූජා වේවා
පූජා කරමි පූජාම වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා සාදු සාදු සාදු. හොඳයි අපි කර්මීයත් සුද්ධ සත්‍යයන් කරලා අවසන් කරමු. සාදු සාදු සාදු. දේවතාරාධනාව සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස tu sagmukdam paritasavana kalo ayam badanta paritasavana kalo ayam badanta paritte dhammasavana kalo ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa karaniya matta kusalena yantan santang padang abhisamenta sakko ujoca sujoca sumato tassa mudu anatimani santussa koca subharoca appakicca sallukavunti santendriyoca nipakoca appagabbo kulesu ananugiddo nata buddham samacare kinci yena viñño pare upavadeyum sukino vake vinontu sampe satta bhavantu sukhitanta yeke tipana bhutanti tasava kamarava anavasesa digavae mahantava majjimarasa kanukatula dittavae bandinta yeta dure vasanti amidure bhutava sambhave siva sabbe satta bhavantu sukhitanta naparo param nikumbeta nati manyeta kattasinam kanti Nyarosana patika sanya nanya manyasa dukkha niccaya mata yam puntam ayusa eka putta manuranke evam pi sabba bhutesu
මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං මුත්තං අදෝච තිරියන්ත අසම්බාධං අවේරං අදපන්තං චිත්තංතරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමින්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨිංච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේදං නෛජාතු ගප්පසෙයං පුනරේතිති ඒතේන සච්චේනි සුවත්ති හොතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බේ බුද්ධා බලප්පන්තා පච්චේකානං ච යම් බලං අරහන්තානං ච තේජේන රක්ඛම් බන්ධා සබ්බසෝ උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා සාදු සාදු සාදු. හොඳයි, පුණ්‍යානුමෝදනාව මේ විහාරේ වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද මේ දවස පුරාවටම තමන්ගේ ජීවිතයට පුණ්‍ය ධර්ම රැස් කරගන්න ඉදිරිපත් වුණ මේ සියලු දෙනාටත් මේ සෑම සියලු දෙනා රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳු ඇතුළු සතරවරන් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ලෝකපාලක දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. බුම්මාට දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝක දක්වා වසන්නා වූ සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. නානා නංගොත් වලින් පවසන්නා වූ සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙවිවරු ඒ වගේම මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම දෙවියන්ගේ ආයු වර්ණ සැප බල වැඩෙත්වා. දෙවියන්ටත් මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උතුම් ධර්මාවබෝධය ලබන්න මේ පින් හේතු උපකාර වෙත්වා. සාදු සාදු. අද සවස මේ උතුම් පින්කමට සම්බන්ධ වුණ ඔබ සෑම සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය ඒ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා.
සංසාර දුකින්වත් මිදීම පිණිස මේ පිනත් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගය පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ලංකා වාසී ලෝක වාසී සිල් ගුණ දම් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരിക මෑණිවරුන්ට අනගාരിക උපාසකවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු. ඒ වගේම මේ රුක්මලේ පිටවෙල ශ්‍රී කෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ මේ අභිනවයෙන් නිදි කරන චෛත්‍ය රාජානන් වහන්සේ තැන්පත් කරන ඒ සර්වඥ ධාතුන් වහන්සේලා අරහන්තක ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට දායකත්වයෙන් අවස්ථාව අද පටන් මේ දවස් කීපයක් සිදු වෙනවා. ඒ වගේම ඒ උතුම් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න මේ සෑම සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම මෙම විහාරස්ථානයේ විහාරාධිපතිව කුරුම්බ පිටියේ සුමන ජෝති පණ්ඩිත ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා. දීර්ඝායුෂ ලබත්වා. සුවසේම දාම් කටයුතු කරගෙන යන්න මේ රැස් කරගත් සියලු පින් උන්වහන්සේට අනුමෝදන් කරමු වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීමට මූලිකත්වයෙන් කටයුතු කරන මේ පිටිය විහාරස්ථානයේ විහාරාධිපති පානගමුවේ ධම්මරත්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දේශකයාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්න කියලා මේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙම පින්කම් මාලාව සඳහා සම්බන්ධ වෙන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකිරීමට මූලිකව කටයුතු කරන ඉංජිනේර සුමිත් මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පුණ්‍ය භූමියේ කටයුතු සොයා බලමින් ස්වාමින් වහන්සේලා වැඩමවාගෙන එන මේ සෑම සියලු දෙනාට ඒ යහන වාහන පහසුකම් සලසා දෙන මේ පින්නතුන්ට උතුම් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න මේ භූමියේ දිවනේ සෑරජානන් වහන්සේට ඔබ අප සෑම දෙනාගේම ගෞරවයෙන් යුතු ඒ සියලු කටයුතු කරගෙන යාමටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය සලසා ගැනීමටත් ත්‍රිවිධ රත්නයේ පීඨ පිළිසන ලබා ගන්නට මේ අප සියලු දෙනා විසින් රැස් කර ගන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ මේ ගෞතම බුදු සසුනේ ඒ බුදුන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා උතුම් රහතන් වහන්සේලා තැන්පත් කරමින් නිදිමන ඒ සෑරජාණන් වහන්සේට අප ඔබ සෑම දිනාගේම ගෞරවය ඒ වගේ මේ කරන කියන කටයුතු සඳහා ඔබ අප සෑම දෙනාටම උදව් උපකාර කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ සෑම සියලු දෙනා කරන කියන රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මේ රැස් කරගන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සෑයට මූලිකත්වයෙන් කටයුතු කරන මේ පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව පවුලේ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාට පටන් කුඩා දරුවාගේ පටන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරෙන් නිදහස් වීම පිණිසම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අපි තෙරුවන් කමා කරගනිමු.
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමී බන්ති පුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමී ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා පමාදේන මයා කතං අච්චයං කමමී සංඝ පුඤ්ඤං කෙත්තං අනුත්තර සාදු හොඳයි පින්වත් සියලුම දෙනාට ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සුපත් වේවා සංසාර දුකින් අත මිදෙත්වා